සෝ ඔහු අස්සේ අශ්වයින් ගෝපෙන්තෝ රකින්නේ සබ්බේ පරිගන්හිත්වා සියලු අසුන්ම පරීක්ෂා කොට හඳුනාගෙන ජව ලක්ෂණ සම්පන්නං ජවයෙන් යුක්ත වූ රණමද්දවං නාම සින්දවං රණමද්දව නම් අසු තමාට අග්ගහේසි තෝරා ගත්තේය. අත ඉක්බිති සෝ ඔහු කතිපය දිවසාතික්කම්මේ කිහිප දිනක් ඉක්ම ගිය කල්හි කුම්භකාර වීතිතෝ කුම්භකාර වීදියෙන් මහන්තං කූටං ගහෙත්වා විශාල කලයක්ගෙන තිස්ස වාපියා තිසා වැවෙන් පානීයං ආහරිත්වා පැන්ගෙනවුත් කදම්බ නදියා තීරේ කොළොම් ඔය තෙර පටිච්චන්නට්ඨානේ නොපෙනෙන ස්ථානයක ඨපේසි තැබුවේය. තතෝ ඉක්බිති මහා නේලක්කෙත්තං ගන්්වා මානෙල් කෙතට ගොස් මහා නේල කලාපං ආහරිත්වා මානෙල් මල් කලඹක් ගෙනවුත් තත්තේව එහිම ඨපේසි තැබුවේය. පුන දිවසේ දෙවන දවසේ පාතෝව උදෑසනම තානි ආදාය ඒවාද රැගෙන රණමද්දවං ආරුයිහ රණමද්දව නම් අසුපිටට නැග බීතියා වීදියේ පාචීන ద్వාරතෝ නැගෙනහිර දොරටුවෙන් බහිගන්්වා පිටතට ගොස් රේ බොලව් ආමේ වේලුසුමනෝති මම වේලුසුමන වෙමි නාමං සාවෙත්වා නම ප්‍රකාශ කොට අහං මම රණමද්දවං ආදින් කତ୍වා රණමද්දවයා ආදි කොට ඇති ඉදං චිදංච මේ දේවල් ගහෙත්වාගෙන අම්හාකං රඤ්ඤෝ අපගේ රජුගේ සන්තිකං ගමිස්සාමි සමීපයට යන්නෙමි. ඒලාල රඤ්ඤෝ එලාර රජතුමාට තම් පවත්තින් ඒ පුවත කතේත කියව්. සක්කොන්තා හැක්කේ නම් මං ගන්හන්තූති මා අල්ලා ගනිව් යැයි උග්ඝෝසෙත්වා හඬ නගා කියා අස්සස්ස අස්සයාට පන්හියා සංඥන් දත්වා විලුඹින් සංඥාවක් දී වේගේන වේගයෙන් චේතියගිරි අන්තරං සෑගිරිය අතරට ගන්්වා ගොස් අස්සස්ස වේගං මන්දං කරොන්තෝ අස්සයාගේ වේගය අඩු කරමින් සනිකන් අගමාසී සෙමින් ගියේය. අතස්ස ඉක්බිති ඔහුගේ කතං කතාව ඒලාර රඤ්ඤෝ කතේසුන් එලාර රජුට කීවාහුය. රාජා රජු තන්සුත්වා එය අසා අමච්චේහි මන්තෙත්වා ඇමතියන් හා කතා කොට අත්තනෝ තමාගේ චේතිය දමිලන් නාම චේතිය දමිල නම් අග්ගයෝදං ප්‍රධාන යෝධයා පක්කෝසිත්වා කැඳවා බොහෝ බවත් ත්වං නුඹ යෝධ සතං යෝධයින් සියයක් ගහෙත්වාගෙන සීගං වහා තං අනුබන්ධිත්වා ඔහු ලුහුබැඳ මාරෙත්වා මරා සින්දවං ගහෙත්වා ඒහීති අස්සයාගෙන එවයැයි සේනාපතිනා සද්දින් සෙන්පතියා සමග පේසේසි යැවීය. තතෝ ඉක්බිති තේ බුංජිත්වා ඔවුන් කෑම අනුභව කොට සබ්බාලංකාර පතිමණ්ඩිතා සියලු ආභරණවලින් සැරසී මණිකුණ්ඩලම් පිලන්දිත්වා මිනිකොඩොල් පැළඳ උබෝපී දෙදෙනාම අජානීය සින්දවං ආරුයිහ අජානීය අසුම්පිට නැග ගච්ඡන්තා යන්නේ චේතිය පබ්බන්තරේ සෑගිරි පව්ව අසලට සම්පාපුනින්සු පැමිණියහ. තතෝ ඉක්බිති වේලුසුමන දාවමානේ දුවන්නා වූ තේ දිස්වා ඔවුන් දැක අස්ස මණ්ඩලං කତ୍වා අස්වලල්ලක් කොට සීගං වහවහ දාවන්තෝ දිවීම නිසා කුර සංගට්ඨනේන කුර ගැටීමෙන් මහන්තං රජක්ඛන්දං මහත් දූවිලි කඳක් උට්ටාපෙත්වා නංවා රජේහි දූවිලි වලින් අන්දං කତ୍වා අන්ධකාර කොට ගුබ්බන්තරේ පඳුරු අතරේ අස්ස පිට්ටේ අසුපිට නිසින්නෝව
හිඳගෙනම කෝසතෝ කොපුවෙන් අසින් නිබ්බාහෙත්වා කඩුව ඉවත් කොට කණ්ටප්පමානේන ගෙලපමණ ඉහලින් ගහෙත්වා අල්වාගෙන අට්ඨාසි සිටියේය. සෝ වේගේන ගච්ඡන්තානං ඒ වේගයෙන් යන්නවුන්ගේ සීසානි චින්දී හිස් සින්දේය. වේලුසුමනෝ වේලුසුමන තානි භූමියං අපතමානීයව ඒ හිස් බිම වැටෙන්නට නොදීම ගහිත්වා ගෙන කේසේහි ගණ්ටින් දත්වා කෙස්වලින් ගැටගසා අස්සපිට්ටියන් යේව ටපෙත්වා අසුපිටම තබා අස්සේව ආදාය අශ්වයින්දගෙන මජ්ජන්තිකේ මධ්‍යහනේ මහා වාලුක ගංගාය මහවැලි ගඟේ වඩ්ඩමානක තිත්තං සම්පාපුනි වඩ්ඩමානක තොටට පැමිණියේය. තත්ත එහි සහස්ස මත්තා දහසක් පමණ ආරක්කකා දමිල යෝධා ආරක්ෂක දෙමළ යෝධයෝ ගන්හේ තන්ති මොහු අල්ලා ගනෙහු යයි පරිවාරේසුන් වටකලාහුය. සෝ ඔහු තේහි සද්දින් ඔවුන් සමග යුජ්ජන්තෝ යුද කරන්නේ යෝධ සහස්සං මාරෙත්වා යෝධයින් දහසක් මරා අස්සේන සද්දින් උල්ලංඝිත්වා පාරගංගායම් පතිත්වා පක්කාමි අසු සමග පැන එගොඩට ගියේය. අත ඉක්බිති පාරගංගාය එගොඩ වඩ්ඩමානක දමිලෝ වඩ්ඩමානක දෙමළ යෝධයා තතේව එසේම පුරිස සහස්සෙහි සද්දින් මිනිසුන් දහසක් සමග පරික්කිපි වටකලේය. සෝ ඔහු තේහි සද්දින් ඔවුන් සමග යුජ්ජන්තෝ යුද කරන්නේ අනේක සතේ මනුස්සයෙක් ඝාතෙත්වා නොයෙක් සිය ගණන් මිනිසුන් මරා පක්කාමි ගියේය. තතෝ පට්ටායේ තැම්පටං වඩ්ඩමානක තිත්තං වඩ්ඩමානක තොට සහස්ස තිත්තන්තිපි දහස් තොට යයිද අස්ස මණ්ඩලික තිත්තන්තිපි අස්ස මණ්ඩල තොට යයිද වෝහරන්ති ව්‍යවහර කරති. සෝ ඔහු තදහේව එදිනම අස්සේ ආදාය අස්වයන්ගෙන දීගවාපි තලාකේ දීගවාපි විලෙන් නහත්වාච නා පීත්වාච පැන්බී ගච්ඡන්තෝ යන්නේ සායන්හි සවස් වේලෙහි මහාගාමන් සම්පාපුනි මාගමට පැමිණියේය. තත්ත එහි මහාද්වාරං විවරිත්වා ප්‍රධාන දොරටුව විවර කොට ආගන්ත්වා අවුත් රාජද්වාරේ රජ දොරටුව අසල අස්සා ඕරුයිහ අසුපිටින් බැස අස්සේ සන්තප්පෙත්වා අසුන් වෙහෙසනිවා ශාලායම් වන්දිත්වා ශාලාවෙහි බැඳ උක්කල කලාපයෙහි සද්දින් උපුල් මල් මිටිය සමග පානීය ගටංච පැංකලයද සකුණ්ඩලාභරණානි කුණ්ඩලාභරණ සහිත දේශීසානිච හිස් දෙකද ආදායගෙන රඤ්ඤෝ දස්සේසි රජුට දැක්වීය. රාජා රජු තස්ස මහන්තං සක්කාරං කତ୍වා ඔහුට මහත් සත්කාර කොට ස්වර්ණ තට්ටකං රන් තැටියක් ආහාරාපෙත්වා ගෙන්වාගෙන තං එය අසීදෝත පානීයේන පූරෙත්වා කඩුව සේදී ජලයෙන් පුරවා සුවන්න කුණ්ඩලිකේ රන් කුණ්ඩලාභරණ ඇති දේ දමිල සීසේ ඒ දෙමළ හිස් දෙක මත ටපිතාය දේවිය සිටුවා නහාපෙත්වා නහවා පානීයම් පායෙත්වා පැන්පොවා මාලම් පිලන්දාපේසි මල්මාලාව පැළඳවීය. තස්මින් කනේ එකෙනෙහිම දේවියා දෝහලෝ පටිපස්සම්බි දේවියගේ දොළදුක සංසිඳුනේය. අත ඉක්බිති රාජා රජු නේමිත්තකේ පක්කෝසාපෙත්වා නැකත්කරුවන් කැඳවා කෝ ඒ තස්මින් දෝහලේ විපාකෝති පුච්චි මේ දොළදුකේ විපාකයේ කවරේදැයි විචාලේය. ඒවන්තේ ව්‍යාකාසුන් ඔව්හු මෙසේ කීහ තේන බුත්තං මේ අයුරිනි දේවයිනි සූරවීරෝ බලූපේතෝ සූරත්වයෙන් වීරත්වයෙන් බලවත්කමින් යුක්ත වූ මේරුසාරෝ මහා මේරුව මෙන්
ස්ථීර සාර වූ ගුණාකරෝ ගුණයට ආකරයක් බඳු ධීරෝ සුමති වික්කන්තෝ ධෛර්ය සම්පන්න වූ බුද්ධිමත් වික්‍රමයෙන් යුත් තේ ඔබතුමාට පුත්තෝ පුතෙක් ජායති උපදී. ද්වත්තිංස දමිලේ හන්ත්වා දෙතිසක් දෙමළුන් නසා කତ୍වා යුද්ධං අසාදිසං අසමාන යුද්ධයක් කොට වස්සේ කත්වා නිමං ලංකං ඒක රජ්‍යං කරිස්සති. මේ ලංකාව යටතටගෙන එකම රාජ්‍යයක් කරන්නේය. අනුරාධපුරේ රම්මේ රමණීය වූ අනුරාධපුරේහි වසන්තෝ වාසය කරමින් සෝ හෙතෙම ධම්මාශෝක රාජාව ධර්මාශෝක රජුමෙන් ඉමන් ශාසනං මේ ශාසනයද සෝ බෙස්සතිති බබලවන්නේය යනුවෙනි. තන් සුත්වා එයාසා රාජා රජු තුට්ටෝ සතුටු වූයේ තේසං ඔවුන්ට සක්කාලංකාරේසි සත්කාර කරවීය. අත ඉක්බිති රාජා රජු තස්ස පටිසන්ධිතෝ ඔහුගේ පිළිසිඳ ගැනීමෙන් දසේකද්ද මාසේ දස එකඩමසක් අතික්කන්තේ ඉක්ම ගිය කල්හි ඒක දිවසං එක් දවසක් විහාරං ගන්ත්වා විහාරයට ගොස් බික්ඛු වන්දන්තෝ භික්ෂූන් වඳිමින් පූජෙන්තෝ පුදමින් ගිලානානම් භික්ඛූණං ගිලන් භික්ෂූන්ට චතුපච්චයේහි උපට්ඨහන්තෝ සිව්පසයෙන් උපස්ථාන කරමින් චරති හැසිරෙයි. තදා එකල්හි සෝ ඔහු ඒකස්ස භික්ඛුනෝ එක් භික්ෂුවකගේ ශරීරේහි මංකුණේන දට්ටට්ඨානං මකුණෙකු විසින් දෂ්ට කරන ලද ගණ්ඩන් දිස්වා ගැටයක් දැක කිමිදම් බන්තේති පුච්චි ස්වාමීනි මේ කිමෙක්දැයි විචාලේය. බික්ඛු මහරජතුමනි මංකුණේන දට්ටට්ඨානං මකුණෙකු විසින් දෂ්ට කළ තැනක් යැයි භික්ෂූන් වහන්සේ ආහ කීය. රාජා රජතුමා මංචකේ ඇඳෙහි උත්තරත්තරණස්ස අභාවේනාති උඩට දමන ඇතිරිල්ලක් නැති නිසායයි චින්තෙත්වා සිතා උත්තරා සංගම් ධාතුකාමෝ උතුරු සළුව දෙනු කැමැත්තේ උවත් ඒක සාටක භාවේන එකම සළුව නිසා නාදාසි ඒ නුදුන්නේය. තතෝ ඉක්බිති පංචම්බ මාලකං ගන්ත්වා අඹ පැන විසඳූ මළුවට ගොස් ත්‍රිපිටක මහා තිස්සත් තේරං වන්දිත්වා ත්‍රිපිටකධාරී මහා තිස්ස තෙරුන් වහන්සේ වැඳ නිසීදි හුන්නේය. එකල්හි ඒ තෙරුන් වහන්සේ තස්ස ඔහුට මහා බුද්ධ සීහනාද සුත්තන්තේන මහා බුද්ධ සීහනාද සූත්‍රයෙන් ධම්මං දේශේසි ධර්මයේ දෙසූසේක. තස්සපි උන්වහන්සේටද රාජා පසන්තෝ රජතුමා පැහැදුනේ උත්තරා සංගම් ධාතුකාමෝ උතුරු සළුවක් දෙනු කැමැත්තේ ඒක සාටක භාවේන එකම සළුව නිසා ඕහිත්වා එම අදහස හැරදමා ගේහං ගන්ත්වා රජගෙට ගොස් භික්ඛූණංච භික්ෂූන්ටද තේරස්සච තෙරුන් වහන්සේටද බහූනි වත්තානි පේසෙස්සාමීති බොහෝ වස්ත්‍ර යවන්නෙමි චින්තෙන්තෝ සිතමින් නිසින්නෝ හෝති සිටියේ වෙයි. තස්මින් කනේ එකෙනෙහි ඒකෝ කාකෝ ආගන්ත්වා එක් කපුටෙක් අවුත් අම්බ සාකන්තරේ අඹ අතු අතරෙහි නිසින්නෝ සිටියේ රාජානන් රජුට ඒව මාහ මෙසේ කීය.